Hi guys, welcome back to my channel. අද මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මම ඔයාලට කලින් කියලා තිබ්බා ඉතාලි රජය විසින් අවුරුදු 3කට ප්ලෑන් කරනවා කියලා විදේශ ශ්‍රමිකයන් ගෙන ගන්න ඉතාලියට. දැන් මේ වෙනකොට 2026ට එයාලා නීතිය සම්මත කරගෙන විස්තර ගොඩාක් කියලා දාලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ. subscribe කරන්න තියෙනවා නම් subscribe කරන්න, like කරන්න, share කරන්න මතන් කරන්න බා. Thank you so much guys. Hi guys. මම මේ ගැන කලිනුත් සඳහන් කරලා තියෙනවා මගේ මේ ලංකන් ඉන් යුරෝප් channel එක ගොඩක් අය බලනවා කියලා මම දන්නවා. ඉතින් මම අලුත් channel එකකුත් පටන් අරගෙන තියෙන chance view කියලා subscribe කරපු නැති අයට තමයි මම මේ කියන්නේ. ගිහිල්ලා subscribe කරලා share කරලා support එකක් දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඊගෙන් වෙන්න යන්නේ මිලාන් වල. මගේ නම උෂාන්. උෂාන්. ඒතර කොච්චර කල්ද බ්‍රෝ මේ ඉතාලියේ? මම දැන් අවුරුදු 7ක් විතර වෙනවා. මේ ඉතාලියේ ඉන්න අය මේ ලංකාවේ තමයි ජොබ් වලට හොයන්නේ ඉතින්. ඉතාලියයි ලංකාවේ දෙකම හිටියා. ඔයා කොහේ ඉන්න දාස සාමාන්‍ය? දෙකටම ආසයි. ඉතින් ලංකාවේ ඉතින් ප්‍රශ්නේ පඩි අඩු කේස් එක තියෙනවානේ. අනාගතයට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රටකට ආවොත් මොන හරි කුකින් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රික් මොන හරි ඉංජිනේරින් එහෙම වෙන්න පුළුවන්. ඔය ඩ්‍රයිවිං ජොබ් වගේ ඒවට ගොඩාක් ඉල්ලුමක් තියෙනවා. ඉතින් තමයි ඉස්කෝලේ යනවා. ඉතාලියානු ඉගෙන ගන්න. ඉතාලියානු. මේ වෙනසක් දක්වනවාද ඉස්කෝලවල වල මෙයාලා පිට ජාතිකයි එහෙම වෙනසක් නැහැ. ඔක්කොම එක විදිහට සලකා ඉස්කෝලේ එක විදිහටම මේ සලකන්නේ. ඉතාලියාවේ සාමාන්‍ය හරි හොඳ ජාතියක්. ඒලා ඉතින් අපේ කියලා එහෙම මෙයා කරන්නේ අපිට සහෝදරයන් මම වැඩ කර තැන් වල මම හොඳට අපේ ඉතින් සුහදව ඉන්නවා. විශ්වාසකමයි අපි අර සුහදශීලී මිනිස්සුන්ට හොඳට hina වෙලා කතා බහ කරනවා. ඒවට ඉතින් ගොඩක් ජොබ් එක කරන්න පුළුවන් කොන්ට්‍රැක්ට් මාර්ගෙන් තමයි. ගොඩක් යාළුවා මාර්ගෙන් හිතවත් අයගෙන් ලංකාවේ 50000කට වඩා වැඩි ඉන්නවා. 50000කට වැඩි ඉන්නවා. ඕකේ. thank you thank you. මේ වීඩියෝකින් අපි කතා කරන්න යන්නේ 2026 දිත් මේ වෙනකොට ඉතාලි රජය විසින් 1,65,000ක ප්‍රමාණයක් විදේශ ශ්‍රමිකයන් ගෙන්න ගන්න නීතිය සම්මත කරලා විස්තර ඔක්කොම දාලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු තව ටිකකින්. හැබැයි මේක 2026 දී ඇප්ලයි කරන්න නම් ඔයාලා ඔක්තෝබර් 23 වෙනිදා ඉඳලා දෙසැම්බර් 7 වෙනිදා වෙනකන් එයාලා කාලයක් දීලා තියෙනවා. ඒ කාලය ඇතුළත ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕන. ඔයාලා නෙමෙයි වෙන්න ඕන. ඔයාලා වෙනුවෙන් ඔයාලගේ ස්පොන්සර් රෙජිස්ටර් වෙන්න ඕන. නීත්‍යානුකූලව ස්පීඩ් විද්‍යුත් මේල් එකක් ඒකෙන් තමයි ගිහලා රෙජිස්ටර් වෙන්න ඕන. එයාගේ හැම විස්තරම එයාලා ඉල්ලලා තියෙන විස්තර ඔක්කොම සබ්මිට් කරලා රෙජිස්ටර් වෙච්ච කට්ටියට තමයි ලබන අවුරුද්දේ ක්ලික් ඩේ එක දවසේ ක්ලික් කරලා ඒකේ අවශ්‍ය කෙනාව ඇප්ලයි කරන්න පුළුවන්. මොකද මේ නීති වෙනස් වුණා. ගිය පාරත්ම වීඩියෝස් වල කියලා තියෙනවා. ගිය අවුරුද්දේ ඉඳන් නීති වෙනස් වුණා. දැන් මේ වෙනකොට එකපාර අපිට ක්ලික් දෙකකට ගිහලා ක්ලික් කරන්න බෑ. ඊට කලින් මාස දෙකකට තුනකට කලින් එයාලා ඩේට් එකක් දෙනවා. ඒ ඩේට් එක ඇතුළත අපි ස්පොන්සර් ගිහලා රෙජිස්ටර් වෙන්න ඕන. ඒ රෙජිස්ටර් වෙච්ච අයට පමණයි ක්ලික් ඩේ එක දවසේ ක්ලික් කරන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර අපි එයාලා දාලා තියෙන විස්තරات එක්ක අපි බලමු මොන වගේද දාලා තියෙන්නේ, මොනවද එයාලා කියලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තමයි සඳහන් කරලා තියෙන්නේ Flussi 2026 dal 23 ottobre la pre-complezione delle domande. මම ඔයාලට මේක ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්නම් guys. අත්‍යවශ්‍ය කරන දේවල් ටිකම විතරක් මම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ 2026 ප්‍රවාහ ඔක්තෝබර් 23 වෙනි දින සිට පූර්ව පිරවීම සඳහා ආයුධම්පත් විවෘත වේ. හරි. අපි ඊට පස්සේ කියවලා බලමු මොනවද එයාලා සම්පූර්ණයෙන්ම දාලා තියෙන්නේ කියලා. දැන් මෙන්න මෙතන වෙනකන් අපි බැලුවම මම මේක ඔයාලට සිංහලෙන්ම ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්නේ ඔයාලට ඔයාලගේ පැහැදිලි වීම සඳහා. 2026 සංක්‍රමණ ප්‍රවාහයේ කොටසක් ලෙස විදේශිකයන්ගෙන් සේවකයන් පැමිණීම සහ බඳවා ගැනීම සඳහා අවසරපත් ආයුධම්පත් පූර්ව පෙරවීම ඔක්තෝබර් 23 වන බ්‍රහස්පතින්දා විවෘත වේ. ඊයේ නිකුත් කරන ලද අන්තර් අමාත්‍යාංශ චක්‍ර ලේඛනයේ පැහැදිලි කර ඇති පරිදි 2025 ඔක්තෝබර් 23 වන දින පෙරවරු 9 සිට 2025 දෙසැම්බර් 7 වෙනිදා දක්වා. වෙනවද guys මේ පාර මාසයකට වැඩි කාලයක් දීලා තියෙනවා. ඔක්තෝබර් 23 ඉඳන් දෙසැම්බර් 7 වෙනිදා වෙනකන් ප්‍රී රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්පොන්සර් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ක්ලික් දින තුල ආයුධම්පත් ඉදිරිපත් කිරීමට අදහස් කරන සේවා යෝජකයින්ට සේවා යෝජක සංවිධානවල සහ සුදුසුකම් ලබන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ සේවා විහාරයේ ආගමන සඳහා වන එක් නැවතුම් සාප්පුව කොටසේ පෝරම පූර්ව පිරවීමට හැකි වේ. හරි මේ සඳහන් කරලා තියෙන ස්පොන්සර්ස්ලා තමයි ඔයාලගේ කරන්න ඕන. ඔයාලව ගෙන්න ගන්න කැමති ස්පොන්සර්. එයා කරන්න ඕන දෙයක් තමයි මේක.
සේවා ద్వාරයට ප්‍රවේශ වීමට ස්පීඩ් හෝ CIE ඩිජිටල් අනන්‍යතාවයක් අවශ්‍ය වේ. මේ ස්පීඩ් සහ CIE කියන්නේ guys ඩිජිටල් එක නැත්නම් විද්‍යුත් මේල් එකක්. ඒක හැමෝටම රෙජිස්ටර් වෙන්න බෑ. ඉතාලියේ කෝදිස් විස්කාලයක් මම හිතන්නේ ගොඩාක් දුරට අවශ්‍ය වෙනවා. ඒක රෙජිස්ටර් වෙලා ඒ කට්ටියට තමයි මේක යවන්න පුළුවන්. ඉතින් මේ විස්තර සඳහන් කරලා තියෙනවා. මේ ඔක්කොම ස්පොන්සර්ට අවශ්‍ය දේවල් සඳහන් කරලා තියෙන්නේ. අපි තව ඉස්සරහට ගිහලා බලමු මොනවා වගේ වීසාද යාලා දෙන්න යන්නේ කියලා. තව මෙතන ඉස්සරහට යාලා සඳහන් කරලා තියෙනවා කෘෂි කාර්මික. ඒ කියන්නේ වතු වීසා. අපි වතු වීසා කියලා කියන්නේ කෘෂි කාර්මික. එයාට ඉල්ලන්න පුළුවන්. සංචාරක. එයාලට ඉල්ලන්නත් පුළුවන්. ඒ කියන්නේ හොටෙල් ශාස්ත්‍රයේ වැඩ කරන කෘෂි කාර්මික කිව්වොත් දන්නවනේ guys වතු වල වැඩ කරන්න ඔය ගොඩක් අය කියන මිදි කඩන්න, ඇපල් කඩන්න, ඇපල් හිටවන්න, මිදි ගස් හිටවන්න, ඒ වගේ දේවල්. හරි. ඊට පස්සේ සංචාරක හොටෙල් වෙන්න පුළුවන්, රෙස්ටුරන්ට් වෙන්න පුළුවන්, ඔය ටුවරිසම් සෙක්ටර් එකේ ඕනම ජොබ් එකක්. ඊට පස්සේ තමයි තියෙන්නේ ඍතුමය නොවන. ඒ කියන්නේ මෙතන මම ඔයාලට පෙන්නලම කියන්නම්. මෙතන දාලා තියෙන වතු වීසා හොයාගන්න පුළුවන් ක්‍රමයක්. මෙන්න ස්ටැජුනාලේ කියන්නේ කෙටි කාලීන. මේ දෙකම ස්ටැජුනාලේ දාලා තියෙනවා කෘෂි කාර්මිකයි ටුරිස්ටිකයි. හරිද? මෙතන තමයි ස්පොන්සර් කියලා කියන්නේ අපි නන් ස්ටැජුනාලේ. ඒ කියන්නේ කෙටි කාලීන නොවන. නමුත් මේ පාරවල් වල ගොඩක් යාලා අපේ එන කට්ටියට වතු වීසා එන කට්ටියට chance එකක් ලබා දීලා තියෙනවා. මේ සංචාරක හෝ කෘෂිකාර්මික එන අය මාස 3ක් මේ ස්පොන්සර් ගාව වැඩ කරලා ටැක්ස් ගෙවලා තිබුණොත් ගොඩාක් දුරට ඔයාලගේ කොලේ නැවතත් අලුත් කරගෙන ඉතාලියේ දිගටම රැඳිලා ඉන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න පුළුවන්. හරි? එතකොට අපි තව ඉස්සරහට කියවලා බලමු මොනවද දාලා තියෙන්නේ කියලා. මම කලින් කිව්වා වගේ guys ඔක්කොම ඔයාලා රිසිට් එකක හරි ඔයාලට සමහර අය කියන අර ක්ලික් ඩේ එකේ දවසේ ක්ලික් කරාම රිසිට් එකක් හම්බ වෙනවා. ඒ රිසිට් එකේ ගොඩාක් දුරට සඳහන් වෙලා තියෙනවා මෙන්න මේක ගොඩාක් දුරට ස්ටැජුනාලේද නන් ස්ටැජුනාලේද කියලා. ඒක ස්ටැජුනාලේ නම් වතු වීසා, නන් ස්ටැජුනාලේ නම් ස්පොන්සර් වීසා. හරි? එතකොට මේ දාලා තියෙන මෙතන ස්පොන්සර් වීසා. ඊට පස්සේ මෙතන විශේෂයෙන්ම දාලා තියෙන පෞල් රැකවරණ අංශය. ඒවා තමයි අපි කියන්නේ මේකත් මේ ශ්‍රුතමය නොවනේ කියන්නේ ස්ටැජුනාල් නන් ස්ටැජුනාලේ එකත්. හරි? එතකොට මේකත් අයිති වෙන්නේ ස්පොන්සර් වීසා වලට. මේකේ විශේෂත්වය තමයි ඇසිස්ටන්ස් ආ ෆැමිලියාර් කියලා කියන්නේ guys. ඩොමෙස්ටික් කියලා කියන්නේ අපි දැන් ගොඩාක් දුරට මේ වගේ වීසා දෙන්නේ යාලා වයස 80ට වැඩි අය බලා ගන්නයි අසනීප අය බලා ගන්නයි. එතකොට ඒකත් මේ පාර ලබා දෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. හරි? ඊට පස්සේ අයදුම්පත පූර්ව පුරවන අයට අමුණ ඇති ලේඛන පද්ධතිය උඩුගත කළ හැකිය. මේවා ගොඩක් තියෙන්නේ ඔයාලා ඇප්ලයි කරන්න ඉන්නේ ස්පොන්සර්ට තමයි මේක ගොඩාක් අයිති වෙන්නේ. ඔයාලගේ ගොඩාක් දුරට සමහර වෙලාවට පාස්පෝර්ට් කොපියක් විතරක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒකත් ගොඩාක් දුරට අවශ්‍ය වෙන්නේ නැහැ. ක්ලික් ඩේ එක දවසේ ඔයාලට ක්ලික් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ මෙන්න මෙතන දාලා තියෙනවා. හරි? ක්ලික් ඩේ එන දවස් පවා එතන යාලා සඳහන් කරලා තියෙනවා. අපි බලමු ලබන අවුරුද්දේ කවදාද ක්ලික් ඩේස් එන්නේ කියලා. මේ ඔක්කොම ඔයාලා දැනුවත් වෙන්න guys. හරිද? එතකොට ඔයාලා වේලපාම දැනුවත්. පූර්ව සම්පාදනය කිරීමෙන් පසු ద్వාරය 2025 දෙසැම්බර් 9 සිට 13 දක්වා නැවත විවෘත කිරීමට නියමිතය. මොකද දෙවෙනි පාරත් යාලා ඕපන් කරන්න යනවා කියලා තියෙනවා දෙසැම්බර් 9 ඉඳන් 13 වෙනකන් අඩුපාඩු තියෙන කට්ටියට එතකොට එතන ගිහිල්ලා ආපහු අඩුපාඩු සම්පූර්ණ කරන්න පුළුවන්. මේ ප්‍රී කම්ප්ලීෂන් ඒ කියන්නේ රෙජිස්ටර් වෙන කට්ටියට අඩුපාඩු තිබිලා මොනාරි තිබුණොත් ඒක නැවත හදා ගන්න පුළුවන්. නව අයදුම්පත් සම්පූර්ණ කිරීමට නොහැකි වෙනවා. ඒ කියන්නේ අලුතෙන් කරන්න බෑ. මේ අර දුන්නේ ඔක්තෝබර් 13 ඉඳලා දෙසැම්බර් 7 වෙනිදා වෙනකන් රෙජිස්ටර් වෙච්ච කට්ටියට තමයි අඩුපාඩු හදන්න පුළුවන්. මේ පූර්ව සම්පාදනය කරන ලද අයදුම්පත් සංස්කරණය කර සුරැකීමට පමණක් හැකියි. එච්චරයි. අඩුපාඩු හදාගන්න විතරයි පුළුවන්. ඊට පස්සේ ඉවරුණාට පස්සේ පූර්ව සම්පාදනය කරන ලද අයදුම්පත් පහත ක්ලික් දිනවලදී පෙරවරු 9 සිට ඉදිරිපත් කළ හැකියි. මෙන්න ක්ලික් ඩේ එක. පළවෙනි ක්ලික් ඩේ එක ඉන්නේ ජනවාරි 12. මේවා හොඳට ඔයාලා උන්ට ලියා ගන්න හරි කමක් නැහැ. සේව් කරගන්න guys. 2026 ජනවාරි 12 තමයි පළවෙනි ක්ලික් ඩේ එක එන්නේ. හරි? ඊට පස්සේ ඒක තමයි කෘෂිකාර්මික වතු වීසා guys. මේ පාර වතු වීසා තමයි පළවෙනියට මෙන්නේ. ඒක වෙනස් විදිහකට එන්නේ. මොකද නැත්තම් කලින් එන්නේ ස්පොන්සර් වීසා.
දෙවෙනි පාර එන්නේ සංචාරක වීසා. ඒකත් වතු වීසා පෙබරවාරි 9. එයාලා මේ පාර වතු වීසා කොටස් දෙකකට බෙදලා තිනවා කුෂිකාර්මිකයි සංචාරකයි කියලා. දෙකම වතු වීසා. හරි. පෙබරවාරි 16 තමයි එන්නේ ස්පොන්සර් වීසා. මේ තියෙන්නේ මේ ෆෝම් මේවා තමයි ෆෝම් වල නම් B2020 මේකේ C කැටගරි එකේ මේකෙත් C කැටගරි එක. 2026 පෙබරවාරි 18 තමයි ඩොමෙස්ටික් වීසා ක්ලික් ඩේ එක එන්නේ උදේ 9ට. මේ හැම එකක්ම එන්නේ උදේ 9ට. එතනදී වෙනස්කමක් තිබුණොත් එයාලා වෙලා වෙනස් කරන්න පුළුවන්. මොකද ගිය පාර වතු වීසා 11ට තමයි පටන් ගත්තේ. මොකක් හරි එයාලගේ මිස්ටේක් එකක් තිබිලා ඔන්ලයින් ඇප්ලයි කරගන්න බැරුව අන්තිමට 11ට තමයි කරගන්න පුළුවන්කම ලැබුණේ. නමුත් මෙතන ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. ජනවාරි 12 කුෂිකාර්මික වතු වීසා, පෙබරවාරි 9 සංචාරක වතු වීසා, පෙබරවාරි 16 ස්පොන්සර් වීසා, පෙබරවාරි 18ත් ස්පොන්සර් වීසා හැබැයි ඩොමෙස්ටික්. ඔන්න ඕක තමයි මෙයාලා මේ පාර සඳහන් කරලා තියෙන්නේ. මෙයාලා සමහර කෙනෙක් ඉස්සරහට සඳහන් කරයි කොච්චර ප්‍රමාණයක් මෙයාලා දෙන්න යනවද කියලා. හැබැයි මං කියවලා බලපු තරමට 1,65,000ක් විතර ගෙන්නන්න යනවා. මම දන්නවා ගොඩක් අය මේ වෙනකොට ඩිසපොයින්ටඩ් අය 2025 ඇප්ලයි කරලා තාම නැහැ. ඉතින් ආයේ මොකද මේ පාර දෙන්නේ නැහැ. මොකද මෙයාලා දෙන එක නවත්තන්නේ නැහැ ගයිස්. මොකද මෙයාලා හැමදාම කැටගරි කරලා බලනවා එයාලගේ ඉතාලි රජයට විදේශ ශ්‍රමිකයන්ගේ අඩුපාඩු. මොකද විදේශ ශ්‍රමිකයන්ගේ කියලා නෙමෙයි ශ්‍රමිකයන්ගේ අඩුපාඩුවක් තියෙන ඉඳා ඒ හින්දා තමයි එයාලා විදේශයෙන් ගෙන්න ගන්න හැම අවුරුද්දෙම. ඉතින් නුල්ලොස්ත හම්බුන්නේ නැහැ කියලා මගෙන් අහුවොත් මම කලින් කිව්වා වගේ නීති තදටම හොද්දටම තද කරලා වෙනස් කරලා තියෙන්නේ. ස්පොන්සර්ලගේ අඩුපාඩු තිබුණොත් පමණයි නුල්ලොස්ත හම්බෙන්නේ නැත්තේ. හරියට ඇප්ලයි කරපු අය මේ වෙනකොට මටත් පෞද්ගලිකව කතා කරා. මේ වෙනකොට ඉතාලියට ගිහිල්ලත් ඉන්නවා. හරියට වැඩේ කරපු අයට නුල්ලොස්ත හම්බෙලා තියෙනවා. ඉතින් මේ පාර 2026 දී ඔයාලා හරියට ඔයාලගේ ස්පොන්සර් වැඩේ කරලා මෙයාලා ඉල්ලන ડોකියුමන්ට්ස් ඔක්කොම හරියට දුන්නොත් අනිවාර්යෙන් ඔයාලට නුල්ලොස්ත හම්බෙන එක කාටවත් නවත්තන්න බැරි. ඉතින් මම හිතනවා ඔයාලට මේ විස්තර ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. Thank you so much guys. ඉතින් guys මම හිතනවා ඔයාලා වීඩියෝ එක බලන්න ඇති කියලා, වැඩි විස්තර ඔයාලා දැනගන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක සම්පූර්ණයෙන් පැහැදිලි කරා. ඉතින් ඕක තමයි විස්තරේ. හොඳට දැනුවත් වෙලා විශ්වාසවන්ත ඒජන්සියකින් හෝ ස්පොන්සර් කෙනෙක්ගෙන් මාර්ගයෙන් ඇප්ලයි කරන්න. අනිවාර්යෙන් හරියට ඇප්ලයි කරොත් අනිවාර්යෙන් නුල්ලොස්ත හම්බෙන එක කාටවත් නවත්තන්න බෑ. ඉතින් එයාලා ඉල්ලලා තියෙන අලුතෙන් වෙනස් කරලා තියෙන නීතිය අනුව තමයි වැඩේ කරන්න ඕන. එහෙම නොවෙච්ච කට්ටියට තමයි නුල්ලොස්ත හම්බෙන්න පරක්කු වෙන නිසා නුල්ලොස්ත හම්බෙන්නේ නැත්තේ. හැබැයි හරියට නීති අනුකූලව ඇප්ලයි කරපු අයට 2025 දිත් නුල්ලොස්ත හම්බෙලා ඉතාලි ගිය අයත් මේ වෙනකොට ඉන්නවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. subscribe කරන්න තියනවා. subscribe කරන්න, like කරන්න, පුළුවන් තරම් share කරන්න. Thank you so much guys. ජය ශ්‍රී.